හායි 99 සෙට් එක ඔන්න ඉතින් අදත් ඉන්ට්‍රස්ටිං අලුත් මාතෘකාවක් එක්ක අපි ආවා ඔයගොල්ලෝ හම්බෙන්න. ජපානයේ කියපුවහම ඔයගලන්ට මොනවාද මතක් වෙන්නේ? Sony, Toyota, ඒ වගේම අධිවේගී ධූම්‍රයන්, next level රටක්. හුඟක් සංවර්ධිත රටක්, දියුණු රටක්. එහෙමනේ අපි හිතන්නේ. අපේ හුඟක් කට්ටිය එහෙ ජොබ් හොයාගෙන යන්නේ තේ හින්දා. ඒ සැලරි හොඳයි, හොඳට පේ කරනවා. එහෙ හොඳට ජීවත් වෙන්න පුළුවන් ඒ වගේ කාරණු හින්දානේ හුඟක් කට්ටිය ජපන් යන්න එහෙම try කරන්නේ භාෂාව ඉගෙනගෙන. ඉතින් ඇත්තටම ජපානේ හැම රටක්ද? එච්චර සුන්දර රටක්ද? මං කියන්නේ පේමන්ට් කරන්නේ නැහැ, එහෙ ගියොත් දියුණු වෙන්න බෑ. එහෙම මං කියන්නේ නැහැ. ඒ වුණාට ඒ රට මේ වෙනකොට ස්ථාවර රටක්ද? ඉතින් අද වීඩියෝ එකෙන් අපි අන්න ඒ ගැන සාකච්ඡා කරමු. මම ඔයාලට කියනවා ජපානයේ කියන්නේ මේ වෙනකොට වැඩිම ණය බරක් තියෙන රට කියලා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද? ඒ වගේම අවුරුද්දකට පාසල් 450ක් ජපානයේ වහලා දානවලු ඉගෙන ගන්න ළමයි නැති ඉඳා. ඒ වගේම තමයි කර්මාන්ත ශාලා හුඟක් වහලා දාන තත්ත්වයට පත් වෙලා තියෙනවා වැඩ කරන්න සේවකයෝ නැති නිසා. ඔන්න ඔය කර්මාන්ත ශාලා වැහෙන හින්දා ඔය වගේ වේකන්සිස් වලට තමයි අපේ කට්ටිය ફોකස් කරලා වැඩිපුරම ජපානට ඒගොල්ලෝ සේවකයෝ ගෙන්න ගන්න. ඉතින් 1990 ගණන් වල එහෙම ඇමරිකාව පවා බය වෙච්ච මේ දැවන්ත ජපානයේ මේ ආර්ථික යෝධයා දැන් ඉන්නේ මරණ මංචකේ. මේකට හේතුව මොකක්ද? මේ ජපානයේ ආර්ථික පසුබෑමට ලක්වීමට තියෙන හේතු මොනවද? මේක ඇමරිකානු කුමන්ත්‍රණයක්ද? මේ ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න හුඟක් ඉන්ට්‍රස්ටිං දේවල්. ඕගොල්ලෝ නොදන්න දේවල් ජපානයේ ඩාර්ක් සයිඩ් එක ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. මේ කතාව පටන් ගන්නේ 1945 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. දෙවන ලෝක යුද්ධයේදී ජපානය කියන්නේ සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච රටක්. මම කතා කරන්නේ හිරෝෂිමා නාගසාකි බෝම්බේ පිළිබඳ විතරක් නෙමෙයි. මේත් එක්කම ජපානයේ ප්‍රධාන නගර 65කට බෝම්බ දානවා. මේකෙන් ඒ නගර ඔක්කොම සුණු විසුණුලා ගිහිල්ලා එහෙනම් මිනිස්සුන්ට කන්න කෑම නැතුව ඉන්න තැනක් නැතුව සරණාගතව බවට පත් වෙලා මුළු ජපානෙම අපායක් බවට පත් වෙනවා. මෙන්න මේකත් එක්ක ලෝක දේශපාලනේ පොඩි සීතල යුද්ධයක් පටන් ගන්නවා. ඒ තමයි රුසියාවයි ඇමරිකාවයි අතර. ඒ කියන්නේ මචංලා ඇමරිකාව දැන් බය වෙනවා. ඇමරිකාව බය වෙනවා. ඇමරිකාව බෝම්බ ගහපු නිසා ජපානයේ ෂේප් එකේ ගිහිල්ලා රුසියන් සයිඩ් එකට හේතු වෙයි කියලා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන ජපානයේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් අයින් වෙලා කමියුනිස්ට් වාදයට හැරෙයි කියන බය ඇමරිකාවට එනවා. ඒ වෙලාවේ මුන් කල්පනා කරනවා බඩගින්නේ ඉන්න මිනිහට ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට වඩා කමියුනිස්ට් කාරයෙක් වෙලා පාන් කෑල්ලක් ගන්න එක වටිනවා නේද කියලා. මේ සීන් එකෙන් බය වෙන ඇමරිකාව ජපානයට ඩොලර් මිලියන ගණන් සල්ලි පොම්ප කරන්න පටන් ගන්නවා. මේකේ ප්‍රතිඵලය ඕගලන්ට මතක ඇති. සරලව කියනවා නම් අවුරුදු 20ක් වෙනකොට ජපානය තිබ්බා වගේ දහස් ගුණයකින් දියුණු රටක් බවට පත් වෙනවා. මේකට තව ප්‍රධාන හේතුවක් තියෙනවා. ඇමරිකාව ඒගොල්ලන්ගේ ආර්ථිකයට Sony, Toyota වගේ සමාගම් ජපානයේ දෙන ප්‍රධාන ප්‍රමුඛ සමාගම් කිහිපයකට ඇතුළත් වෙන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ උන්ගේ රටේ බඩු සේවස් කරන්න කියලා ලොකු ඉඩ කඩක් හදලා දෙනවා. මේක තමයි ඒකට සාමාන්‍යයෙන් බලපාන second most reason එක විදිහට අපිට ගන්න පුළුවන් දේ. ඉතින් 1960 වෙනකොට ජපානයේ ඒක පුද්ගල ආදායම වෙන්නේ ඩොලර් 500යි. නමුත් 1980 වගේ වෙනකොට ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 25000 දක්වා ඉහළ යනවා. මේ දේ දැකලා ලෝක නායකයෝ සියලු දෙනාම ජපානයේ දිහා බලලා බය වෙන්න පටන් ගන්නවා. මේත් එක්කම ජර්මනිය, එංගලන්තය වගේ තියෙන රටවල් ඔක්කොම පහු කරගෙන ජපානයේ දෙවන ලෝක බලවතා බවට පත් වෙනවා. අන්න ඔය ජපානයේ ජීවුණුවෙන් පස්සේ 1980 වගේ වෙනකොට ඇමරිකාවේ හුඟක් ගෙවල් වල 80ක් විතර ගෙවල් වල පාවිච්චි කරන්නේ Sony TV. බහුතරයක් පාවිච්චි කරන්නේ Toyota වාහන. ඉතින් මෙන්න මේ වගේ දේවල් හින්දා Ford, George Motors වගේ ඇමරිකන් වාහන කම්පැනිස් බංකොලොත් වෙන තත්ත්වයටම පත් වෙනවා.
මේත් එක්ක තමයි ඇමරිකානු පුරවැසියන්ට තේරෙන්නේ ජපානයේ ප්‍රොඩක්ට්ස් කොච්චර ඒගොල්ලන්ගේ රටේ කම්පැනිස් වලට හානිදායකද, ඒ වගේම කොච්චර මේගොල්ලෝ තමන්ගේ රටේ නිෂ්පාදන වලට වඩා මේ පිටරට නිෂ්පාදන කන්සියුම් කරනවාද කියන එක. මේ කාරණයට කැළඹුණු හුඟක් ඇමරිකානුවන් ලයිව් TV ප්‍රෝග්‍රෑම්ස් වලදී හැම බාර් එහෙම වක නිවුස් එකක් එහෙම රෙකෝඩ් කරනවා නම් ඒ වගේ තැන්වලට ගිහිල්ලා ඒ හැරි නවත්තලා තියෙන ටොයෝටා කාර් කුඩු කරන්න ගන්නවා. මේගොල්ලන්ගේ විරුද්ධත්වයේ ප්‍රසිද්ධියේ මේගොල්ලෝ ප්‍රකාශ කරන්න ගන්නවා. මෙන්න මේකත් එක්ක තමයි ඇමරිකානු රජයට තේරෙන්නේ තමන් කරපු වැරද්ද කොච්චර ලොකු එකක්ද කියලා. මේත් එක්ක මේගොල්ලෝ නෙක්ස්ට් ලෙවල් ප්ලෑන් එකක් ගහනවා. ඒ තමයි කොහොම හරි ජපානයේ වට්ටලා ජපානයේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික ඇමරිකාවෙන් එළියට තල්ලු කරන්න ඕනි කියලා. මොකක්ද ඉතින් මේගොල්ලෝ ගහන ප්ලෑන් එක? මේගොල්ලෝ ජපානයට බල කරනවා ප්ලාසා කියලා ඇග්‍රීමන්ට් එකක් ගහන්න. මේ ඇග්‍රීමන්ට් එක හරිම සරලයි. ඒ වගේම පට්ට මාරාන්තික ඇග්‍රීමන්ට් එකක්. මේක මේගොල්ලෝ කරන්නේ ඇමරිකානු ඩොලර් එකට සාපේක්ෂව, කියන්නේ USD එකට සාපේක්ෂව ජපානයේ yen එකේ වටිනාකම බලයෙන් වැඩි කරන එක. හරිද? ඒ කියන්නේ USD එකට සාපේක්ෂව JPY එකේ තියෙන පවය එක වැඩි කරන එක. ඔන්න ඉතින් 1985 දී ඇමරිකාවයි ජපානයේ මේ ඇග්‍රීමන්ට් එක සයින් කරනවා. 1985 වගේ වෙනකොට ඇමරිකන් ඩොලර් එකකට yen 260ක් වගේ ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකම 1987 මේ ඇග්‍රීමන්ට් එක සයින් කරලා අවුරුදු 2ක් විතර යනකොට ඇමරිකන් ඩොලර් එකකට yen ගන්න පුළුවන් වෙන්නේ 130ක් වගේ පොඩි ප්‍රමාණයක්. මේකෙන් ඉලා දිනේ yen එක හුඟක් ශක්තිමත් වෙලා තියෙනවා. මේ වගේ yen එක ශක්තිමත් තුනේකින් වෙන්නේ මේ අවුරුදු දෙක ඇතුළත ජපානයේ බඩුවල මිල ඇමරිකාවේ දෙගුණයකින් තුන්ගුණයකින් ඉහළ යන එක. මේකෙන් ජපාන එක්ස්පෝර්ට් වලට වැදුනේ මාරාන්තික ප්‍රහාරයක්. ඔන්න ඉතින් මේ විදිහට ජපානයට තමන්ගේ බඩු පිටට විකුණන්න බැරි වෙනවා. මොකද මිල වැඩි. yen එකට තියෙන බලය වැඩි අනිත් සල්ලිත් එක්ක බලනකොට. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? මේකෙන් බේරෙන්න ජපානයේ 105ක් විදිහට තිබ්බ ඒගොල්ලන්ගේ පොලි අනුපාතය 2.5ක් විදිහට අඩු කරනවා. ජපාන් රජය මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ රටේ මිනිස්සු මේ 2.5 පොලියට ලෝන් අරගෙන මේකින් නව තාක්ෂණ ඉනෝවේෂන්ස් නැත්තම් ඉන්වෙන්ෂන්ස් කරලා රට දියුණු කරයි අපිට වෙන පාරකින් හරි ලෝක වෙළඳ පොළට යන්න පුළුවන් කියලා. නමුත් මේගොල්ලෝ හිතුවත් නැති දෙයක් තමයි එතනින් සිද්ධ වුණේ. මේ මිනිස්සු සනික ණය ටික ගත්තා. පොලි අනුපාත අඩුවෙච්චකින් සෑහෙන ණය ප්‍රමාණයක් ගත්තා. අරගෙන මේගොල්ලෝ කරේ මේවා කොටස් වෙළඳ පොලේ ඒ වගේම දේපොළ වෙළඳාම් වලයි යොදවපු එක. මෙන්න මේ ලෝන් අරගෙන ඉඩම් මිලදී ගන්න එකයි කොටස් වෙළඳ බල ඉන්වෙස්ට් කරන එකයි කියන එක සෑහෙන්න වෛරල් වුණා ඒ කාලේ. ඉතින් මිනිස්සු මේ දේ රිපීටඩ්ලි කරන්න පටන් ගන්නවා. ඒ කාලේ ගණන් මිනුම් වලට අනුව ඩේටාස් වල සඳහන් වෙලා තියෙනවා ජපානයේ මුළු ඉඩම් වල වටිනාකම ඇමරිකාවේ මුළු ඉඩම් වල වටිනාකමට වඩා 4 ගුණයකින් මිල වැඩි වෙලා තියෙනවා කියලා. උදාහරණයකින් කිව්වොත් Nissan, Toyota වගේ ජපන් වාහන කම්පැනිස් වාහන හදලා මුළු ලෝකෙටම විකුණලා හම්බ ගන්න ලාභයට වඩා ඉඩම් වලනුයි කොටස් වෙළඳ පොළට ඉන්වෙස්ට් කළා හුඟක් මිනිස්සු ඒ කාලේ ලාභ උපයලා තියෙනවා. අන්න ඒ කාලේ තමයි 1990 වගේ වෙනකොට Sony සමාගම ඇමරිකාවේ කොලොම්බියා පික්චර්ස් සමාගම ඩොලර් බිලියන ගාණක් දීලා මිලදී ගන්නෙ. ඉතින් මේ වගේ දෙයක් වුණාම ඇමරිකාවේ තියෙන ලොකුම ෆිල්ම් කම්පැනියක් ජපානයේ තියෙන Sony වගේ කම්පැනිය මිලදී ගත්තාම ජපානයේ හිතන්නේ තමන් මේ මුළු ලෝකෙම ජයගත්තා කියලා. මෙන්න මේ වගේ කන්ඩිෂන් එක ආර්ථික මූව් වෙන එකට අපි කියනවා the bubble economy කියලා. ඉතින් කියන්නේ වායු බුබුලක් වගේ ආර්ථිකයක් කියලා. මෙහෙම ආර්ථික කොයි වෙලාවක හරි පුපුරලා යනවා. වායු බුබුලක් කොයි වෙලාවක හරි පුපුරනවනේ. 1990 දී මෙන්න මේ වායු බුබුල පුපුරලා යනවා. 1990 දී ඉකොනොමික් ක්‍රෑෂ් එකක් වෙනවා. කොටස් වෙළඳ බල කඩාගෙන වැටෙනවා. මෙන්න මේකත් එක්ක අර මුලදී ණය අරගෙන ඉඩම් බිස්නස් කරපු සමාදම් සියල්ලම බංකොලොත් වෙනවා. ජපන් රජයේ ලෝක ඉතිහාසයේ කරපු ලොකුම මෝඩකම කරන්නේ අන්න ඊට පස්සේ. මේ මිනිස්සු මොකද කරන්නේ? ඇමරිකාව වගේ ලොස්සන කම්පැනිස් ටික වහලා දාලා යන්න ඉඩ නොදී මේගොල්ලෝ කරන්නේ ඒ ලොස්සන කම්පැනිස් ටික ආයෙ නඩත්තු කරගන්න. කියන්නේ ඒගොල්ලෝ දැන් ණය අරන්නේ ලොස් වෙලා තියෙන්නේ. ණයවල පොලිය ගෙවන්න ඒ රටේ බැංකු හරහා මේගොල්ලෝ තව ණය දෙන්න කියනවා ඒ කම්පැනිට. හිතන්නකෝ එක කම්පැනියක් ලක්ෂයක ණයක් ගන්නවා. දැන් ඕකේ පොලිය තමයි මේගොල්ලන්ට ගෙවන්න තියෙන්නේ. දැන් කම්පැනිය බංකොලෝ. මේ ලක්ෂේ ණය ගෙවන්න ජපන් ඉකොනොමි එකේ කියන්නේ ඒ රටේ රජය කියනවා
බැංකුවලට තව රුපියල් 50000ක ණයක් මේගොල්ලන්ට ගෙවන්න අර පොලිය විතරක් ඔයගොල්ලන්ට ආයෙ රිටර්න් ගෙවන්න කියලා. එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේ කම්පැනි එක 1,50,000ක් ණයයි. උන් හම්බ කරන හැම සතේම පොලිය ගෙවන්න විතරයි ආයෙ පාවිච්චි කරන්න වෙන්නේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ zombie companies කියලා. මොකද මේ කම්පැනි තිබ්බා කියලා කම්පැනි අයිතිකාරයන්ටවත් ඒකේ සේවකයන්ටත් කිසිම ලාභයක් නැහැ. මේක තියෙන්නේ පොලිය ගෙවන්න විතරයි. මේකෙන් රජයටවත් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. ඔන්න ඉතින් 1995 ඉඳන් අවුරුදු 30. ඒ කියන්නේ අද වෙනකන් ජපානය ආර්ථිකය එක තැන පල් වෙනවා. අද වුණත් ජපන් තරුණයෙක්ගේ පඩිය ගත්තොත් 1990 දී එයාගේ තාත්තා ගත්ත පඩියටත් වඩා සෑහෙන අඩු පඩියක් තමයි එයා ඒ රටේදී උපයාගන්නේ. මේ ආර්ථික ප්‍රශ්නය කොච්චර ලොකු එකක්ද කියනවා නම් ජපානයේට එක පරම්පරාවක් නැත්තටම නැති වෙලා යනවා. ඒ මොකද්ද බං කිව්වේ කියලා තමයි දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්නේ නැත්තේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. 1995 දී මේ ක්‍රෑෂ් එක වෙනවනේ. ඊට පස්සේ බැංක් ලෝන් ටික දීලා ඒවත් ගෙවා ගන්න බැලුව මේ zombie companies ටික පටන් ගන්නවා. 1995 ඉඳන් 2005 වෙනකම් ජපානයේ මේ zombie companies ඒ කාලේ ඉඳපු කිසිම උපාධිධාරියෙක් කියන්නේ අලුතින් සේවයට බඳව ගන්න නැහැ. ඒ කාලේ ඉගෙන ගත්ත ඒ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක කරන්නේ පොඩි ජොබ්. පෙට්‍රෝල් ෂෙඩ් වල, සුපර් මාකට් වල ඒ වගේ පොඩි ජොබ්ස් තමයි මේගොල්ලෝ කරන්න පටන් ගන්න. ඉතින් ස්ථීර ජොබ් එකක් නැති හින්දා ඒ සෙට් එක කසාදි බඳින්නෙත් නැහැ. ඒකෙන් වෙන්නේ ඒ රටේ ජනග්‍රහණයත් අඩු වෙනවා. මොකද කසාදි බඳින්න නැති හින්දා ළමයි හදන්නෙත් නැහැ. ජනග්‍රහණය සෑහෙන්න අඩු වෙනවා. දැන් තේරෙන්නේ නැදිනේ මම මුලදී මොකද්ද කිව්වේ කියලා. දැන් ඔන්න ඔය ජෙනරේෂන් එකට වයස දැන් 45, 55, 65 වගේ වෙලා. මේ මිනිස්සු තාම රජෙන් විස්ටාප වඩුවක් එකක් අරගෙන තමයි ජීවත් වෙන්නේ. අන්න ඔය හේතුව හින්දා තමයි ජපානයේ අද වෙනකොට ඉස්කෝල වහන්නේ. මොකද ඔය ජෙනරේෂන් එකේ කට්ටිය ළමයි හැදුවේ නෑනේ. එතන පොඩි ජෙනරේෂන් ගැප් එකක් වැටෙනවා. මොකද ඒ හරිය ෆීල් කරන්න ළමයි එහෙම නෑ. ඒ වගේම මං කලින් කිව්වනේ කර්මාචාලවල වැඩ කරන සේවකයෝ නෑ කියලා. මේ මිනිස්සු දැන් වයසට ගිහිල්ලා ඉන්නේ. දැන් හිතන්නකෝ අපේ තාත්තලා වයසට ගිහිල්ලා ඒගොල්ලෝ පෙන්ෂන් යනකොට අපි සාමාන්‍ය වයසකට ඇවිල්ලා අපි ඒ ජොබ්ස් ෆිල් කරන්න ඒ තැනට යනවා. දැන් වෙන්නේ මොකද්ද ජපානයේ? අර මැද ගැප් එක ෆිල් කරන්න එක ජෙනරේෂන් එකක්ම නැත්තරම නැති වෙලා. දැන් හරියට බැලුව ජපානයේ මහලු නිවාසයක් වගේ. මේ කතාවේ ඉගෙන ගන්න අපිට සුපිරිම පාඩමක් තියෙනවා. රටක් විදියට ණය වෙලා බොරුවට ආර්ථිකය ගොඩ දැම්ම කියලා උලුප්පලා පෙන්වන්න ගිහිල්ලා ජපානයේ කෙලවගත්ත විදිහ අපිට මේ කතාවෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තව පැත්තක් තියෙනවා. තමන්ට ප්‍රතිවාදියෙක් වුණ තමන්ට කවදා හරි විශාලම හතුරෙක් වෙනවා කියලා හිතපු ජපානයට ඇමරිකාව කොහොමද ෂොට් එක දුන්නේ කියන එකත් අපිට මේ කතාවෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ජපානයේ මේ විදිහටම කන්ටිනියු කරයිද? නැත්තම් මේගොල්ලෝ යන මේ පාත් එක වෙනස් කරලා ගොඩ යයිද? මේ ගැන ඕගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මම හැම කමෙන්ට් එකක්ම අනිවාර්යෙන් එකෙන් එක කියවනවා. මේ වගේ ඉන්ට්‍රස්ටිං මාතෘකා ගැන වීඩියෝ බලන්න කැමති ඔයාගේ යාළුවෙක්ට මේ channel එක share කරන්න. අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපේ videos like කරන්න. මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් ලබන සතියේ නැවත හමු වෙමු.